guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්නේ කොණ්ඩේ වවන මැජික් එකක් ගැන. ඔයාගේ කොණ්ඩේ යනවද? කොණ්ඩේගේ පැලිලාද? කොණ්ඩේ මහත් කරගන්න ආසාවක් තියනවද? කොණ්ඩේ පීරද්දී කොණ්ඩේ ගොඩාක් යනවද? එතන දිග මහත කොණ්ඩයක් වවා ගන්න හීන දකින්න ඔයාටයි මේ වීඩියෝ එක. අපි යමු ඒක හදන්නේ කොහොමද කියලා බලන්න. ස්වභාවික කරපිංච hair oil එකක් තමයි අද අපි හදාගන්න යන්නේ. ඒකට කරපිංචයිති 20ක් විතර ඕනේ. තව උළුහල් මේස හැදි දෙකකුත් අපිට ඕනේ. විටමින් E කරල් 5කුයි රත්තරෝණු ගෙඩි 5කුයි අපිට මේකට ඕනේ. hair oil එක හදන්න ඕනේ පොල් තෙල් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ මෙහෙම චූටි කෑලි වලට කරපිංචයිති ටික කපා ගන්න ඕනේ. දැන් මේ කරපිංචයිති ටික බෙන්ඩර් එකකින් හරි මිරිස් ගල්කින් හරි හොඳට පේස්ට් එකක් එන විදිහට හදා ගන්න ඕනේ. ඒකට රතු ලුණුත් එකතු කරලා හොඳට අඹර ගන්න ඕනේ. වාජනයක් අරන් පිරිසිදු පොල් තෙල් ටික රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ ටිකකින් කලවම් කරලා අපි හදාගත්ත පේස්ට් එක මේකට එකතු කර ගන්න ඕනේ. දැන් ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේකට උළුහා ටික එකතු කරගන්න ඕනේ. විනාඩි 10ක් විතර හොඳට රත් වෙන්න දීලා ඒත් එක්කම හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ලිප ඔෆ් කරගෙන අපි තෙල් ටික පෙරා ගන්න යමු. සුදු රෙද්දක් අරන් ඒ ටික පෙරා ගන්න. පැයක් විතර අපි පෙරාගත්ත ටික නිවෙන්න දෙන්න. මේ තෙල් එක හදද්දි මුළු ගේම සුවදයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඒ තමයි අපේ චූටි කුකු. අතවිලා තෙල් හදන තැනට. තෙල් එක දාන්න පුළුවන් විදිහේ පිරිසිදු බෝතලයකුත් අරගන්න. ඊට පස්සේ ඒකට තෙල් ටික දාගන්න ඕනි. ඊට පස්සේ විටමින් E කලර් ටික කපලා එකතු කරගන්න. මේ තෙල් එක හැදුවට පස්සේ සතියකට දවස් 3ක් විතර hair එකට apply කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත තෙල් එක. මේ විදියට හොඳට හිස් කබලේ තෙල් එක ගා ගන්න. ඉතින් මේ hair oil එක කොණ්ඩේට apply කරලා හොදින් හොද ගන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් ඕගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කොණ්ඩේ දික් කරගන්න ආස යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.